සිනාසෙන බුද්ධා යනු බොහෝ නිවාස සහ ව්‍යාපාරවල විශේෂයෙන් ආසියානු සංස්කෘතීන්හි දක්නට ලැබෙන ජනප්‍රිය සංකේතයකි. නම එසේ තිබුණත් සිනාසෙන බුද්ධා යනු සිද්ධාර්ථ ගෞතම ලෙස හඳුන්වන ඓතිහාසික බුදුන් නොවේ. මෙම රූපය ඇත්ත වශයෙන්ම දසවන සියවසේ චීනයේ ජීවත් වූ බුඩායි නම් චීන භික්ෂුවක් නියෝජනය කරයි. බුඩායි ඔහුගේ විශාල බඩ, ප්‍රීතිමත් සිනහව සහ සෑම තැනකම රැගෙන ගිය රෙදි මල්ලක් සඳහා ප්‍රසිද්ධ අයෙකි. ජනප්‍රවාදයට අනුව ඔහු සතුට හා කරුණාව පතුරුවමින් ගමෙන් ගමට ගමන් කළ බව පැවසේ. ඔහු වාසනාව ගෙන ආ බවත් ඔහු වටා සිටි අයගෙන් කරදර ඉවත් කළ බවත් දකින්නට ලැබුණි. කාලයත් සමග බුඩායි තෘප්තිය, ත්‍යාගශීලීභාවය සහ බහුලත්වයේ සංකේතයක් බවට පත්විය. චීන සහ ෆෙන්ෂී සම්ප්‍රදායන්හි සිනාසෙන බුද්ධ ප්‍රතිමා වාසනාව, සමෘද්ධිය සහ ධනාත්මක ශක්තිය ආකර්ෂණය කර ගන්නා බව විශ්වාස කෙරේ. බොහෝ අය තම නිවසේ හෝ ව්‍යාපාරයේ දොරටුවේ ප්‍රතිමාව තබන්නේ වාසනාව පිළිගැනීමටය. ප්‍රතිමාව ප්‍රීතියෙන් සිටීමට සහ ජීවිතය ඕනෑවට වඩා බැරෑරුම් ලෙස නොසලකන ලෙස මතක් කිරීමක් ලෙසද සැලකේ. ව්‍යාපාරික පරිසරයන් තුළ එය සාර්ථකත්වය, ධනය සහ සුහද සබඳතා දිරිමත් කරන බව විශ්වාස කෙරේ. සිනාසෙන බුද්ධ ප්‍රතිමාවල විවිධ ආකාර ධනය, ආරක්ෂාව හෝ සතුට වැනි විවිධ ආශිර්වාද නියෝජනය කරයි. අද වන විට සිනාසෙන බුද්ධා ප්‍රීතිය, සමෘද්ධිය සහ ධනාත්මක ජීවිතය නියෝජනය කරන අලංකාර වස්තුවක් ලෙස භාවිතා කරයි.